කිරි ගොවි පාලනය කරන ගොවි මහතුරුන්ගෙන් මම මේ අහන්නේ මගේ මේ පේන සතාගේ පැටික්කා ඊයේ රෑ මැරුණා ඇඟ හැමතැනම බිබ්ලි දාලා තුවාල වෙලා වගේ ලෙඩක් හැදිලා ඊට සතියකට වගේ ඉස්සෙල්ලා තවත් පිරිමි සතෙක් එහෙම මැරුණා අවුරුදු 1කමාරක විතර සතෙක් තව දෙන්නෙකුට හැදිලා තියෙනවා එයාලගේ නම් දැන් පාලනය වීගෙන යනවායි දෙන්නගේ මට දැනගන්න ඕන ඔයාලා මේ ඔය මේ ලෙඩේ තියෙනවා දැන් හැමතැනම තියෙනවා මොනවද ඔයාලා දැනට එහෙම ලෙඩේ හැදිලා හොඳ කරගත්ත අය මොනවද ප්‍රයෝජනෙට ගත්තේ කියලා දැනුවත් කරනවා නම් ගොඩාක් හොඳයි දැන් මේ ගමෙත් අපේ හුඟ දෙනෙකුගේ අඳේට ගත්ත සත්තු හිටන් ඒ විදිහට වුණාම එයාලට ඒක දරා ගන්න බැරුව යනවා මේ පොලි වැඩ කරන කට්ටිය දැන් කිරිහරක් පාලනය කරන්න එහෙම හුරු වෙලා ඉන්නවා. ඉතින් මේ අසරණ වෙනවා මිනිස්සු හොඳටම. කියන්න මට තවත් දෙයක් දැනගන්න ඕන ඔයාලා මේ මැස්සොන්ට මොනද මේ කිනිතුල්ලොන්ට එහෙම බෙහෙත් මොනවද පාවිච්චි කරන්න කියලා තමන් පාවිච්චි කරන බෙහෙත් වර්ග ඒ කියන්නේ විශේෂයෙන් මේ ලෙඩේ හැදිච්ච කට්ටිය මොනවද පාවිච්චි කරන කිනිතුල්ලොන්ට ගහන බෙහෙත් වර්ගය ඔයාලා දන්න හොඳම එක නෙමෙයි ඔයාලා පාවිච්චි කරන්නේ මොකද්ද කියන එකත් මේ පොඩ්ඩක් පුළුවන් නම් කමෙන්ට් එකකින් එවන්න අපිට මේ හැම දෙයකටම පහසු වෙයි මේක මේ ලෙඩේ ගැන පොඩ්ඩක් පාලනය කරගන්න ක්‍රමවේදයක් හදාගන්න පුළුවන් වුණොත් හොඳයි නැත්නම් සත්තුන්ට මේක හුඟක් අමාරුයි සමහර විට මේකෙන් කැලේ ඉන්න ඌරොන්ගේ එහෙම මොනවා හරි වෙලා එහෙම ඌරොන්ට මේ ලෙඩේ තියෙනවා මම දැකලා තියෙනවා කැලේ ඉන්නු සමහර විට ඒ ලෙඩ බෝ වෙනවද දන්නෙත් නැහැ මැස්සෙක්ගෙන් හරි විස බීජ එන ක්‍රමයකින් වෙන්ද අනේ යාළුවනේ පුළුවන් නම් මට උදව් කරන්න ඔයාලා මොනවද එහෙම හොඳ කරගත්තා නම් මොනවද කරාපු ප්‍රතිකාරය කියලා අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි ගොඩාක් පිං අත් වෙයි උස්සරණයි හැමෝටම